හොඳ යාළුවනේ ඔයගොල්ලන්ට මතකද මම අන්තිම කොටසේදී මේ මොකද්ද අමුතු දෙයක් දැකලා බය වෙලා ගොඩක් දුර දිව්වා මම හිතන්නේ මම ඒ වෙලේ නම් මීටර් 500කට තරහ දිව්වා හුඟා දුර දිවලා අන්න ගියක් පිටිපස්ස හැංගුණාට මතක ඇති ඉතින් ඒ කැලේ ඒ වගේ අද්භූත සිද්ධ වෙන නිසා මට මේ දෙයට තනියම දෙන්න බෑ කියලා මට තියෙනවා ඒ හින්දා මම එක්කන් ආවා හොඳ මේ වගේ හොඳ ස්පිරිට් එකකට ගිහින් කියලා කෙනෙක් හරි එහෙනම් පටන් ගමුද වැඩි පටන් ගමු හරි එහෙනම් අපි උඩ පටන් ගමු හොඳයි යාළුවනේ අපි අද දාගාසාලට මේක වලක් තියෙනවා ඒ අර බලන්නේ මොකද මේ වලේ තියෙනවා ලින්ද ඔයගොල්ලන්ට බලන්න වෙලේ මේ මං හිතන්නේ මේක ගොඩ කාලයකට කලින් යූස් කරපු එක දැක්කම හැම තාම බටරන් දාලා තියෙනවා නේද ඕන මෙතන බැලුවම තේරෙනවා මේ කවුරුද ගන්න යූස් කරන්නේ ඕකේ හැට පොඩි අඩිපාරක් නම් තියෙන නැත්නම් අඩිපාරේ කවුරුත් යන්නේ සාමාන්‍යයෙන් ඒක ඒ පාරේ යූස් එකේ නැති පාරක් වගේ තමයි හොඳයි අපි තව ඉන්වෙස්ටිගේෂන් දෙකක් කරගෙන යනවා හොඳයි අනේ මම මේක එදා මට වෙච්ච දේවල් එක මේ හිතා ගන්න බෑ කොහොමද මේ කරේ ජීවත් වෙන්නේ කියලා හරි හොඳයි යාළුවනේ මේ තියෙන්නේ අපි දාපි කියපු කුරුඳු කැලේම තමයි මේ කුරුඳු වල ටික පහුණාට පස්සේ ඇති මට මතක ඉගෙන මට මුලින්ම අන්බුසිතේ උච්චණ්ඩේලා වැඩි වෙන්න ගත්තේ මේ හංක හරියටම මේ කැලේ මැද්දරේන පොඩ්ඩක් මෙහයි මම හිතන්නේ ඊයේ මට සිද්ධ වෙච්ච දේ තමයි පොඩ්ඩක්ම කැලේ මැද්දරේන තියෙන්නේ ඒ හරියටම හරි ඔක අන්බුසිතෙන් වැඩි කියන්නේ තාම මෙතන නම් මහලු කුදුරකුත් නැහැ පාරයි තාම මැද්දරේන්නේ මේ කැලේ මැදයි පාරයි අතර වගේ තමයි මේ හැදේ තියෙන්නේ. තව පොඩක් ඇතුළට ගියම තමයි මේ භයානක කලාවේ පටන් ගන්න. හොඳයි මේ මෙතන කැලේ තමයි මම මේ කැලේ මම මොනවද කුරුඳු වලට අමතරව මේ මොකද්ද පොල්ත් තියෙන්නේ. මට පේන්නේ මේ පොල් ගහලා තියෙන එක මට පේන්නේ නැති පොල් මෙතනින් උනා කැලේ ඒ පැත්ත කුරුතු අතරට තියෙන. ඒ පැත්තේ මම හිතන්නේ එච්චර සද්ද එන්නේ නැහැ. අපිට ලාසෙලේ ඒ පැත්තට තොන යන්න බලමු. අර බලන්න. ඒ මොකද්ද ඒක ලයිට් එකක් මොකද්ද පාවෙන්නේ? අනේ එහෙම එකක් සාමාන්‍ය යන්න පුළුවන්. මම ප්ලේන් එකෙන් දවල්ට ලයිට් දාන්න යන්නේ නැහැ. මේක ඇයිනම් මොකක් මාරි මේ සිතා ගන්න බැරි අద్భుතයි. අභිරහසක් තියෙනවා. අර බලන්න එකේ ලයිට් උත් තියෙනවා. හරියට මට එදා ඔය අර මොකද අමුතු ලයිට් දෙයක් දැක්ක කියලා මම ඔයාලට කිව්වා නේද? ඒක අර සද්දයි ඔක්කොම ඔය මේ ඔය පැත්තෙම තමයි. මේ පැත්තේ මොකක් හරි අභිරහසක් තියෙනවා. පොඩි නෙමෙයි ලොකු. හොඳ යාළුවනේ මේක නම් මටත් හිතා ගන්න බැරිද? මේක කැලෑවක මෙයාගේ අමුතු රූපයක් අඳින්න මම දන්න විදියට වෙන්නේ සමනිත කරලා මම මේක නේ වැඩි විස්තරයක් දන්නේ නැහැ. ගිහින් අමුතු මේක සම්බන්ධයෙන් දන්න විශේෂ මම අහලා තියෙන විදිහට නම් මේක මේ සමනීය කැලේක පාවිච්චි කරන්නේ යක්ෂයන්ව ගෙන්නන්නේ. මම මේ සමනිත කළත් වගේ චුටු පොඩි වෙනස්කම් තමයි මට තියෙනවා. මේක මම ඉල්ල පෙරේ ගඳ බලන්න. අනික තමයි බලන්නේ මේ රවුම් වලට කොළ ඔය දෙන්න මේ රවුමට එක කොළ අර රවුමට එක කොළ කොළ හය කොළ ටික දාලා තියෙන්නේ මෙන්න. වෙන කිසිම කොළයක් නැහැ මෙතන. අනේ එතන මෙතන දෙනවා අද ස්පයික් එක. ඒ ස්පයික් එකට තිනිම ඔය මැදට යන්නලා වගේ. ඒක කමන්න කියනවා. ඔය මේ බලන්න වටේ වටේ කොළ වැටිලා. දැක්කනේ මේ හරි කොළේම වැටිලා තියෙන වටේට. අර මේ පැත්ත බලන්න. මේ හරියට කොළ වැටිලා. දැක්කද? මේක මම කියන්නේ කිසිදුවකට ඉතින් මේක අඩිය නම් තියාපන් මේක තමයි මොන එකක්ද මම දන්නේ. සමහරවල් මේ මෙතනින් සමහරට මොකක් හරි අමුතු දෙයක් ගෙන්නන්න ඉඩ තියනවා කියලා මට හිතෙනවා. පොඩි එකක් වගේ වෙනන්න හරි මට තියෙන හිතුණා. සමහරට මේකෙන් ඔය අපේ මං එදා දැකපු කෑ ගහන ඒ ෆිගර් එක මේක හරහා සමහරට මේ ලෝකෙට එන්න පුළුවන්. ඒක කවුද මේ වගේ වැඩ කරන්නේ? මේක රාක්ෂයෙක් කරන්නේ දෙයක් නෑ. මේක මිනිස්සෙක් කරන්නේ. අර රාක්ෂයෙක් ගෙන්නන්නේ.
යකෙක් නේද? හරි කොහොමද මේ වගේ කෙනෙකු මේ හරි මේ ගම මිනිස්සුන් මේ වනේ අඩු කරන සමහර කට්ටිය මේ ගොඩක් අය මේ මොකද මේ ඕන් කියලා જાතිය තියෙනකොට දන්නේ නැත්තරම යම් මේ එච්චර මේ බුද්ධිමාන කියන්නේ ඒ වගේ මහ ලොකෝට කියන්නේ ලෝකෙට ඕපන් නැජාද මෙතන මේ හරි ඉන්නේ. එතන මේ ගමේ අපි ජෝග්‍රෆිකල් පිටම ගත්තත් ඒක තියෙන තනි කැලෑවලින් මට වෙලා. අනික තමයි දැක්කේ මම නම් දැක්කේ නෑ මේ ගමටම එක මේ මොකද එකක්වත් මේ මොකද ලෝක ගෙවල් එකක්වත් නැහැ පොඩි ගෙවල් යා චූටි චූටි අර අපි දැක්කා වගේ අන්න ඒ වගේ තමයි දැක්කේ. හොඳයි යාළුවනේ මේ අද අපි අර හරියට විදිහට හොයාගත්ත අමුද්දේ තෝල් දකින්න ඉතින් මේ අපි තව ඉක්මනට මේක අප්ඩේට්ස් ගේන්න. ඉතින් ඔයගොල්ලෝ පරිස්සමෙන් ඉන්න. හරි නම් ගියා බයි.